Hi guys, අපේ අලුත්ම වීඩියෝ සීරීස් එක මේක ඇවිල්ලා අපි ගොඩක් අය අපි අර කම්පියුටර්ස් යූස් කරනවා සහ මොනවා එක වෙබ්සයිට් යූස් කරනවා ෆෝන් එකකින් වේවා නැත්නම් අපි කියමු මොනවා හරි අපේ ඩෙස්ක්ටොප් මැෂින් එකකින් හෝ වේවා මොනවා හරි දෙයකින් අපි ගොඩක් වෙබ්සයිට් යූස් කරනවා. නමුත් වෙබ්සයිට් යූස් කරාට ගොඩක් අය දන්නේ නැහැ තමන්ගේ එදිනෙදා වැඩ සහ තමන්ගේ එදිනෙදා සාමාන්‍යයෙන් ඔය මොනවා හරි විසිටින් කාඩ් එකක් ඩිසයින් කරගන්න නැත්නම් මොනවා හරි YouTube thumbnail එකක් හදාගන්න නැත්නම් මොනවා හරි දෙයකට logo එකක් හදාගන්න. එහෙම වුණාට පස්සේ අපි ගොඩක් වෙලාවට කරන එක තමයි එක Facebook එකේ මොකක් හරි ad එකක් දකිනවා මේක කරගන්න පුළුවන් මෙයාට කියලා මෙන්න මේ ගානට 3000ක් හරි 5000ක් හරි 6000ක් හරි ඔය වගේ ගණන් ඉල්ලනවා. ඉතින් අපි එයාට දීලා වැඩේ කරගන්නවා. නමුත් ඊට වඩා සරල ක්‍රම සහ විදි තියෙනවා දැනට AI use කරන්න පුළුවන් නැත්නම් මොනවා හරි ඇප්ලිකේෂන් තියෙනවා බිල්ඩින් ඇප්ලිකේෂන් තියෙනවා සාමාන්‍ය වෙබ් එකේ අපිට ඒ වගේ දෙයක් යූස් කරලා අපි මේ වගේ වැඩ කටයුතු කරගන්න පුළුවන්. නැත්නම් හිතන්න අපි මොනවා හරි ડોකියුමන්ට් එකකට ඩීටේල්ස් හොයනවා නැත්නම් අපි ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න බලනවා නැත්නම් මොනවා හරි YouTube වීඩියෝ එකක් අපි මොකක් හරි දෙයකට හොයනවා. ඒ වගේ දේවල් වලට අපිට වෙබ් එක යූස් කරන්න වෙනවා. නමුත් ගොඩක් අය දන්නේ නැහැ මේවට මොන වගේ සයිට්ස්ද තියෙන්නේ කියලා. අපි අද ඉඳන් බලමු මේ සීරීස් එක මම ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ සීරීස් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද අපිට එහෙම ගන්න පුළුවන් ඇප්ලිකේෂන්ස් මොනවද ඒ සඳහා යූස් කරන්න පුළුවන් ඔන්ලයින් වෙබ්සයිට්ස් තියෙන්නේ. සාමාන්‍ය එක වීඩියෝ එකකින් එක වෙබ්සයිට් එකක් ගානේ මම ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. right guys ඔයාලා දැනටම දන්නවා ඇති මගේ YouTube channel එක ගයිටුවා වීඩියෝස් හොඳයි නම් විතරක් පොඩි සපෝට් එකක් මටත් දෙන්න subscribe කරලා පොඩි like පාරක් දාලා share පාරක් දාලා පොඩි සපෝට් එකක් මට දෙන්න. කතා වැඩි අපි බලමු මොකක්ද අපි අද පළවෙනියටම රිවිව් කරන්න හදන වෙබ්සයිට් එක කියලා. මේක ගොඩක් අය දන්නවා ගොඩක් අය යූස් කරනවා. නමුත් අර යූස් කරන කට්ටිය පැත්තකින් තියලා අපි බලමු කාටද මේක දන්නේ නැති කෙනෙක්ට ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක කොහොමද මොන වගේ දෙයකටද මේක යූස් කරන්න කියලා. වෙබ්සයිට් එකේ නම Canva කියලා අපි Google එකේ search engine එකේ මෙතන Canva කියලා search කරාට පස්සේ ඔයාලට මුලින්ම එන search result එක මේක තමයි Canva එකේ official website එක. Canva Visual Suite for everyone. මේක නමින්ම everyone තමයි ඔයාලට මේකට ලොග් වුණු හැටි ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද මේක කරන්න පුළුවන් මොන වගේ දේවල් වලට මේක අර ඕවරෝල් වගේ මේක ඇවිල්ලා ඕවරෝල් වගේ මේක හැම දෙයකටම පාවිච්චි කරන්න පුළුවන් ඩොක් එකක් හදාගන්න white board design presentation social design videos වලට website වලට design website Instagram post ඔයාලට බලන්න පුළුවන් brochures photo edit කරන්න මේ හැම දෙයකටම ආයිත් Canva කියන්නේ top class tool එකක්. ඊට වැඩිය tools තියෙනවා. නමුත් හැම කෙනාටම පාවිච්චි කරන්න පුළුවන් top class tool එකක් තමයි Canva කියලා කියන්නේ. දැන් අපි මෙතන මුලින්ම මේ මට පෙන්වන්නේ මේක මගෙන් මම මුලින් මේක register වෙලා තියෙන්නේ continuous ප්‍රභාත් කියලා මෙතන පෙන්වන්නේ ඒක. ඔයාලට මේකේ account එකක් හදාගන්න එක අර කජු කනවා වගේ පට්ට ලේසි. මේකේ sign up දුන්නාට පස්සේ ඔයාලට ඔයාලගේ Google account එකක් through දැන් මම මෙතන අර ඔයාලට මේ මම log වෙලා ඉන්න හින්දා මේ මෙතන පෙන්නන ඔයාලට continue with Google account කියලා මේ continue with Google කියලා ඔයාලට පෙන්නනවා. මේක නැත්තම් continue with Facebook කියලා පෙන්නනවා. continue with email කියලා ඕන option එකකින් මේකේ free account එකක් හදාගන්න පුළුවන්. continue with Google දෙන්න ගමන් account එක හැදෙනවා. මෙන්න මෙතන මම log වෙලා තියෙන නිසා මම continue as ප්‍රභාත් කියලා මගේ account එක දෙනවා. මේකෙන් මම log වෙනවා. මොකද ඔයාලට පෙන්වන්න මේකේ කොහොමද ඉදිරි වැඩ කටයුතු කරගන්නේ මොන වගේ interface එකක්ද එන්නේ කියලා බලා ගන්න. right මේක තමයි first impression එක post කරගමු.
මෙතන මේ බලන්න මේකේ මොකද්ද මේකේ කරන්න තියෙන්නේ කියලා ඔයාලට ඕනම ඩිසයින් එකක් ක්‍රියේට් ඩිසයින් කියලා මෙතන දුන්නු ගමන් ඔයාලට ඕන ඩිසයින් ප්‍රී ඩිසයින් වලට යන්න පුළුවන්. නැත්නම් මේකේ තියෙනවා build up projects ඔයාලට use කරන්න පුළුවන්. දැන් හිතමු අපි සාමාන්‍යයෙන් ගොඩක් අයට ඕන වෙන දෙයක් තමයි social media කියලා කියන්නේ. social media වලින් මෙතන log වෙනකොට මෙතන මේ social media කියලා තියෙනවා. එහෙම නැත්නම් මෙන්න මෙතන home එක click කරන්න හරිය මෙතන create design දුන්නු ගමන් මොකවත් ඕනේ නැහැ. මෙතන first display එකට ආවට පස්සේ මෙතන create design දුන්නු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට කරන්න ඕන දේ මෙතන ඕන එකක් අපිට select කරගන්න පුළුවන්. Instagram post එකක් හදන්නද, YouTube thumbnail එකක් හදන්නද, Facebook post එකක් හදන්නද, Instagram story එකක් හදන්නද, WhatsApp status එකක් දාන්නද, Facebook cover එකක් හදන්නද, landscape cover එකක්. දැන් ඔයාලා ඇත්තටම සමහර දේවල් හදන්න ගියාට පස්සේ නෑ Facebook cover එකක් හදන්න ගියාට පස්සේ ඔයා දන්න එක dimensions මොනවද තියෙන්නේ කියලා. ඒ කියන්නේ කොච්චර pixel ගානකින් ෆොටෝ එක හැදෙන්න ඕනද කියලා. සමහර ඒවාට දැන් ඔයා හිතන්න අර YouTube thumbnail එකකට හරි නැත්නම් YouTube cover එකට හරි ඔයාලට හරියටම dimension ගන්න දෙන්න ඕන. එහෙම නැති වුණොත් ඒක සමහරක් විට වැඩ කරන්නේ නැහැ. මේ YouTube banner එකට එහෙම මම නම් 100%ම මේක දන්නවා. මොකද මමත් ඉගෙන ගත්තේ මේකෙන්මයි. YouTube banner එක සාමාන්‍යයෙන් හරියටම මේ pixel ගන්න තියෙන්න ඕන. නැත්නම් set වෙන්නේ නැහැ. මේක ඔටෝම මේක ඇඩ්ජස්ට් කරලා දෙනවා අපිට ඕන විදියට හදා ගන්න පුළුවන්. දැන් මම අද එක්සැම්පල් එකක් විදියට මෙතන මේ ඕන දෙයකින් අපිට හදා ගන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදියට අපි දැන් රාතනින් ආවා වගේ මෙතන social media presentation ඕන එකක් ඔයාලට තෝර ගන්න පුළුවන්. doc එකක් නම් doc එකක් මොන වගේ doc එකක්ද invoice එකක් හදන්න Jennifer මේ ඕන එකක් edit කරන්න පුළුවන්. whiteboard නම් whiteboard එකක් හදන්න ඒ වගේ presentation එකක් නම් presentation එකක් හදන්න ඒ වගේ හැම දෙයක්ම මේකේ තියෙනවා. social media නම් social media. දැන් අපි හිතමු YouTube thumbnail එකක් හදන එක මෙතන ප්‍රශ්නයක් කියලා. මේ YouTube thumbnail එක හදන එක දැන් මෙන්න මෙතන YouTube thumbnail කියලා ක්ලික් කරාට පස්සේ ඔයා වෙනම ඉන්ටර්ෆේස් එකකට අරන් යනවා. මේක තමයි මෙයාලගේ main interface එක. දැන් මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් pre build up interfaces තියෙනවා. කියන්නේ YouTube thumbnails තියෙනවා pre build up වෙලා තියෙනවා. දැන් ඔයාට හිතන්න ඔයාටම ඩිසයින් කරගන්න පුළුවන් ඔයාගේ මොනවා හරි තියෙනවා නම් images මෙතෙන්ට add කරගෙන. එහෙම නැතුව අපිට හිතන්න මෙතන search කරගන්න පුළුවන් ඕනෑ. අපි කියමු cooking කියලා. මොනවා හරි cooking site එකක් කරන කෙනෙක්ට COOK cooking කියලා මෙතන ගැහුවට පස්සේ ඒකට අදාළව හදලා තියෙන සියලුම දේවල් ටික. ඒ කියන්නේ ඒකට අදාළව ඔයාට යූස් කරන්න පුළුවන් මොනවද? මෙන්න මෙතන මේ pro කියලා වැටිලා තියෙනවා. ඔයා බලන්න මේ pro කියලා කියන්නේ මේ අපිට යූස් කරන්න පුළුවන් මේකේ මේ ප්‍රීමියම් version එක පාවිච්චි කරන අයට විතරයි. මෙතන ඔයාගේ plan එක අප්ඩේට් කරලා ඒක යූස් කරන්න පුළුවන්. දැන් අපි හිතමු pro නැති එකක් අපි select කරලා ගමු. මෙතන අපි ඒක select කරා. මේක edit කරගන්න තියෙන වාගේ විදිහට. හරි simple. How to cook mutton curry 9 million views. මේක තමයි thumbnail එක. දැන් මෙතෙන්ට ඔයාගේ ෆොටෝ එකක් දාන්න පුළුවන්. How to cook උයමු කියලා දාන්න පුළුවන්. උයමු right mutton curry මොනවායි උයමු මස් curry ඕන එකක් ඇඩ් කරන්න පුළුවන්. දැන් මේක සිංහලෙන් දාන්න පුළුවන්. ඔයා මොනවා හරි tool එකක් පාවිච්චි කරනවා සිංහල font කියලා මොකක් හරි tool එකක් පාවිච්චි කරනවා නම් මේ වගේ tool එකක් use කරලා ඉවරලා ඔයාට පුළුවන් මොනවා හරි මේක සිංහල word වලට දාන්න පුළුවන් නේ. මස් curry ඕක සිංහල වලට generate කරලා මේ වගේ සිංහල word එකක් අරගෙන අපි හිතමු මෙතෙන්ට paste කරගත්තාට පස්සේ මේක සිංහලෙන් මට ඔයාලට මේ tool එක ගැන මම පස්සේ කියලා දෙන්නම්. මොන හරි ආයි වෙබ්සයිට් එකක් එකත් ඒ වෙබ්සයිට් එක ගැන මම පස්සේ කියලා දෙන්නම්. ඕන translate කරගන්න පුළුවන් ඒ විස්තර දන්නව ඇති කියලා මම හිතනවා. සිංහලට උනත් මෙතෙන්ට අරගෙන දාගන්න පුළුවන්. ඒක සරල දෙයක් ඊට පස්සේ මෙතන බාර් එකක් ඇදෙන මම මේ වෙබ්සයිට් එක clarify කරන්න ඔයාලට මෙතන font size වෙනස් කරගන්න, font එක වෙනස් කරගන්න මේ සියලුම දේවල් මේක ඇතුලේ අඩංගුයි. හරිද? ඔයා word මොනවා හරි පාවිච්චි කරගෙන ඒ වගේම තමයි මෙතන font එක වෙනස්, font size වෙනස් කරගන්න, animation වෙනස් කරගන්න, right? ඒ කියන්නේ YouTube thumbnail එකට animation එක වීඩියෝ එකක් විදියට ගන්න. ඒ වගේ හැම දෙයක්ම මෙතන තියෙනවා, right? එතකොට
ඊට පස්සේ මෙතන තියෙනවා තව ඔයාට මෙතන tool ටිකද මෙතන design එක වෙනස් කරගන්න ඕන නම් ආයි සැරයක් replace current page කියලා දෙන්න පුළුවන් මේ ඕන design එකක් ආයි වෙනස් කරගන්න මේක text එකක් තව ඔයාට add කරගන්න ඕන නම් add කරගන්න add text box දුන්නාට පස්සේ මෙතෙන්ට text එකක් ආයි තව add කරගන්න ඊට පස්සේ upload කරනවා නම් ඒ කියන්නේ මේක upload කරන මොන හරි file එකක් වගේ දැන් මගේ file එකක් තියෙනවා මගේ desktop එකේ මට දාගන්න පුළුවන් desktop එකේ තියෙන ඕනම file එකක් මෙතෙන්ට upload කරගන්න පුළුවන් මේ මම ඒ වගේ upload කරපුවා දැන් හිත නිදාස් නැද්ද මං කිව්වේ ඕන එකක් දාගන්න පුළුවන් සරල දේවල් නේ එතකොට මේ ලොකු දේවල් නේ ටක් ගාලා මේක ඕන විදිහට edit කරගන්න pencil දීලා තියෙනවා මේ ඕන word එකක් ඇඳ ගන්න ඊට පස්සේ මේ මොන හරි project අපි කරපු කලින් project add කරගන්න application bulk create කරන්න මාර option ගොඩක් දීලා තියෙනවා ඔයාලට try කරන්න use කරන්න පුළුවන් මහා දේවල් නේ සරල දේවල් මේක ඇතුලේ කරගන්න පුළුවන් right දැන් ඔයා බලන්න අවසානට මේක හැදුවට පස්සේ මේක නම් final ඔයාගේ project එක ඔයාට මේක download කරගන්න පුළුවන් easy මෙතන share කියන button එක මෙන්න මෙතන share කියන button එක ඔබන්න මේ button එකේ බුවට පස්සේ ඔයාට පෙන්නනවා මෙන්න මෙතන download කියලා option එකක් right මෙන්න මේ download කියන option එකේ බුවට පස්සේ ඔයාට මේක file type එක ඕන type එකක් මෙතනින් තෝරන්න පුළුවන් JPEG එහෙම නෙවෙයි SVG කියන type එක ඔයාට use කරන්න බෑ මේක premium වුණාට පස්සේ ඔයාට use කරන්න බෑ මම ඔයාලට කිව්වේ template එක video විදිහට හදා ගන්න පුළුවන් MP4 video එකක් විදිහට නැත්නම් GIF එකක් විදිහට PDF standard එකක් විදිහට PDF print එකක් විදිහට JPG එකක් විදිහට මේක download කරගන්න පුළුවන් save download setting දුන්නාට පස්සේ මේක ඊළඟ ඔයාගේ මේකටත් ඔයාට මේ වෙනවා ඒ කියන්නේ මේ විදිහටම මේ settings ටිකම apply වෙලා තියෙනවා මෙතන download දුන්නාට පස්සේ මේක auto download වෙනවා right ඉතින් download වෙන එක right ඒ වගේ මේකේ තව මෙතන save කරගන්න තියෙන්නේ ඊට පස්සේ මම මේක save කරගන්න නැහැ මට වැඩක් නැහැ මේක right මෙතන ආයි අපි යනවා create a design කියන තැනට right අපි තව බලමු තව කෙනෙක්ට තව ඕන වෙන presentation එකක් අපිට හදා ගන්න ඕන කියලා presentation එකක් හදා ගන්න නම් presentation එකක් මොනවද ඒවල PowerPoint අපි use කරන්නේ PowerPoint වලට වැඩි option බාරත් ඔගයක් මේකේ තියෙනවා right presentation එකක් අපි හදන්න ගියා මොන presentation එකක් අපි share කරගන්න දැනට ගියා මේ තියෙන්නේ presentation එකේ cover photo එක presentation එක මොන විදිහටද වෙන්න ඕන කියලා right ඊට පස්සේ මේකෙන් පස්සේ එන්න ඕන දේවල් add කරගන්න background එක front goal එක මේ සියලුම දේවල් මේකේ එකම මේක් විදියට මේ apply all 10 pages දුන්න ගමන් ඔයාට මේ හැමදේම මේක ඇතුලේ තියෙනවා right presentation එකක් easily හදන්න පුළුවන් design වෙනස් කරගන්න පුළුවන් right elements දාන්න පුළුවන් මොනවද elements කියලා කියන්නේ frame දාන්න පුළුවන් right frame එකක් add කරන්න පුළුවන් මේ වගේ leaf අනම්මනම් මේ add කරගන්න පුළුවන් text වෙනස් කරන්න පුළුවන් right මාර වැඩ තෝගයක් මේකේ තියෙන්නේ try කරලා බලන්න මේක පාඩු නැහැ try කරාට right තව ඕන වෙන දෙයක් තව එකක් මම ඔයාලට කියලා දෙනවා මේකෙම තව දෙයක් අපි ගොඩක් වෙලාවට logos බලන්න ඔයා FB ගියොත් ඔයාට ඕන තරම් මේ doc එකක් හදාගන්න ඉතින් ඇත්තටම මාර වටිනවා මේක දැනගෙන තියාගන්න එක අපි ගොඩක් වෙලාවට use කරනවා තව ඔයාලට logo design ඔයාලා දැකලා තියෙ FB එකේ ඕන තරම් logos design කළ සල්ලි වෙන කට්ටිය ගොඩක් අය use කරන එකක් තමයි ඔයාලා දන්නෙත් නෑ ඔයාලා pay කරලා එයාලා මේ වගේ tool එකක් මොකක් හරි use කරලා ඔයාලට logo එක හදලා දෙනවා ඔයාලගෙන් රුපියල් 3500ක් විතර අර ගන්නවා right ඇත්තම කතාව ඒකනේ දැන් අපි හිතමු logo එකක් create කරගන්න ඕන කියලා හරිද මෙතන මේක create a design මෙතන logo කියලා type කරන්න මේ ඔයාලට logo for t-shirt logo sticker logo avatar YouTube channel logo මේ YouTube channel logo හයි click කරා මොනවද තියෙන්නේ කියලා බලන්න මෙන්න size එක මෙන්න template එක ඕන තරම් right game channel එකකටද ඕන නෑ නැත්තම් cooking channel එකකටද ඕන බලමු නිකමට අපි cooking gaming check කරලා බලමු මොනවද තියෙන්නේ මේ ඕනයක් ඔයාලට use කරන්න පුළුවන් whatever ඔයාලට use කරන්න පුළුවන් free use කරන්න පුළුවන් ඒවා තියෙනවා premium use කරන්න පුළුවන් ඒවා තියෙනවා ඕන තරම් right premium වෙන්න ඕනේ නැහැ ඔයාලට free ඕන තරම් දේවල් තියෙනවා මේක use කරන්න මේ gaming channel එක නම් හදන කෙනෙක්ට ඕන දෙයක් නැත්තම් cooking channel එකට බලමු අපි මෙතන මම type කරපු එකනේ මෙතන cooking channel එකට මේ කිසි
ඉන්නක් නෑ මේ යූස් කරන්න බැරිද මේ food right බලන්නකෝ ඕන විදියම මාර සරලයි මේක හදාගන්න ගියා නම් ඇත්තටම අපි සල්ලි දීලා හදාගන්න ගැන රුපියල් 3000 3500ක් ඔයාගෙන් charge කරනවා ඇත්තටම මේ සරල දෙයකට මේ food කියන එකේ වාට නම change කරන්න ඔයාගේ නම දාගන්න ඊ logo කියන එකට මෙතෙන්ට වාට නමක් දාගන්න මේව design දාගන්න text add කරන්න මේ හැමදේම කරන්න පුළුවන් right වාට free of charge වාට මේක කරගන්න පුළුවන් net එක through අර විදියමයි මේක හැදුවා share කියන button එක ගාවට ගියා download දෙවුවා වාට මේක download කරගන්න පුළුවන් ඕන format එකකින් right මහා දෙයක් නෙමෙයි සරල දේවල් තියෙන්නේ එන්න මේ site එකට ඇවිල්ලා මේ site එක promote කරනවා නෙවෙයි ඇත්තටම ඔයාලගේ දැනුමට කරන්නේ ඔයා එන්න මේ site එකට ඇවිල්ලා ඔයාට ultimate use කරලා බලන්න ඔයාලට මාර දැනුමක් මේකෙන් ගන්න පුළුවන් නිකන් අහේ මේ FB එකේ උඩට පල්ලෙහාට යනවට වඩා මේවෙන් දෙයක් කරලා ඉවරලා සල්ලි හොයන කට්ටිය ඉන්නවා මේක ඉගෙනගෙන සල්ලි හොයන කට්ටිය ඉන්නවා ඒ වගේ දේවල් වලට යමු වෙන්න ඇත්තටම අමතරස් ගාණක් ඔයාලට හොයාගන්න පුළුවන් මෙන්න මෙතන මම තව දෙයක් කියන ඔයාගේ plan එක අප්ඩේට් කරන්නත් පුළුවන් පොඩි ගාණක් යන්නේ try preview 30 days නැත්නම් මේක මම use කරලා තියෙන නිසා මගේ plan එක cancel කරලා තියෙන නිසා මෙතන පෙන්නන්නේ නැහැ නැත්නම් මෙතනින් ඔයාලට purchase කරන්න පුළුවන් ඔයාගේ card එක master card එක හරි ඔයාගේ saving card එකක් මොකක්ද තියෙනවා නම් ඒ card එක through මේක purchase කරන්න පුළුවන් කාල සීමාවකට ඕනම ඒකයි ඒක purchase කරාට පස්සේ ඕනම වෙලාවක ඒකේ ඒ plan එක cancel කරගැනීමේ option එකක් මෙයාලා දීලා තියෙනවා ඒකම මාරම වටිනවා මෙයාලගේ එතකොට ප්‍රීමියම් දේවල් ඕන එකක් ඔයාලට යූස් කරන්න පුළුවන් right මම හිතනවා ඔයාලට මේකේ පොඩි හරි දැනුමක් මේකෙන් ගන්න ඇති කියලා ඒක ඔයාලට වැලියු වෙනවා අනිවාර්යෙන්ම වැලියු එකක් ඔයාලගේ ලයිෆ් එකට ඇඩ් වෙනවා මේ තියෙන්නේ මෙතන මේ logos කියලා මෙතන ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්නවා ultimate logos තියෙනවා right ඔයාලට free use කරන්න පුළුවන් මාර ලස්සන logos තියෙනවා ඇත්තටම මේක පාවිච්චි කරන්න පුළුවන් මේවා ඩිසයින් කරගන්න නැත්නම් අපි ඇත්තටම ලොකු ගාණක් ගෙවන්න ඕන මේවා මාර වටිනවා මේ තියෙන හෝම් ස්ක්‍රීන් එක මේ හෝම් ස්ක්‍රීන් එක මෙතන ටච් කරාට පස්සේ මේ හෝම් ස්ක්‍රීන් එකේ වාට හැමදේම පෙන්නනවා right මේ මම හදපු ඩිසයින්ස් මේක යූස් කරලා මම හදපු ඩිසයින්ස් මට කරන්න පුළුවන් මමත් කිසිම දැනුමක් නැතුව හොයාගෙන කරේ ඔයාලටත් මේක ටික මේ සයිට් එකට ඇවිල්ලා මොනවා හරි ඩිසයින් කරන්න හදනකොට ඔයාලටත් මේක සරල දෙයක් කියලා තේරෙනවා right guys thank you මේ වීඩියෝ එකත් එක එකතු වෙලා හිටියට ඊළඟ වීඩියෝ එකෙන් මීට වඩා රසවත් link එකක් website එකක් ඔයාලට ගේන බලාපොරොත්තු වෙමින් මම ගියා